समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම් පෙචේ අඤ්ඤම භාසමානෝ කේත කප්පෝ චිර දීඝ්‍රමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස පුරාණ නාගලින් රාජමහා විහාරස්ථානය තුල වැඩ වාසය කරන ගෞරවනීය විහාරවාසී හාමුදුරන් වහන්සේලා ඒ වගේම ගෞරවනීය මෙහෙණින් වහන්සේලා වරක් ප්‍රදාන ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි 2025 වර්ෂයේ කටින චීවර මහා පින්කමේ මූලික දායකත්වය දරූ දර්ශ මහත්මයා නිශාන්ති මහත්මිය වරක් ප්‍රදාන කරගත් සම්භාවනීය පින්වතුනි පින්වතියනි ඇසලපුර 15ක් පොහොය දිනේ ඔබ හැමදෙනා බොහෝ ගෞරවයෙන් මේ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නයට ආරාධනාවක් කළා ඉදිරි තෙමස තුල මේ ශාසනික ප්‍රතිපදාව පුරමින් වැඩ වාසය කරන්න අපි ඔබ වහන්සේලාට පත්‍ය පහසුකම් සලසා දෙමින් වහන්සේලා කරන්නේ පුහුණුව තවත් වඩා හොඳින් සිද්ධ කරන්නට උපකාරී වෙනවා කියලා මහා සංඝරත්නයට දැනුවත් කරලා ආරාධනා කරලා එතෙන් සිට අඛණ්ඩව මේ වාසනාවන්ත පින්වතුන් ඒ පුරා තෙමස තුලම මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කරන්නට යෙදුණා. ඒ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා ගෞරවයෙන් සොයා බැලුවා. වප්පුර 15ක් පොහෝ දිනයේ මහා පවාරණයෙන් පවාරණය කලම් පසුව මහා සංඝරත්නය ඔබ විසින් දැන් මේ සූදානම් වෙලා ඉන්නේ මේ චීවර මාසය තුලදී මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන කටින චීවර පූජාවක් සිද්ධ කරන්නට හෙට දිනේ සිදු කරන්නට බලාපොරොත්තු වන ඒ මහා පින්කමට සමගාමීව තමයි අද මේ සුන්දර සන්ධ්‍යා භාගයේදී පිලෝගුරු බුදුපියාණන් වහන්සේලා සත්බුදු රජාණන් වහන්සේලා
ඔබ අප ඉදිරියේ වඩා හිඳවාගෙන උන්වහන්සේලා ඉදිරියේ ඊටාම විචිත්‍රවත් වූ වර්ණවත් වූ පූජාවන් ප්‍රණීත ගිලම්පස ආදිය තැන්පත් කරලා ඒ උතුම් වටිනා සත්බුදු වන්දනාවක් සිදු කරන්නටයි ඔබ අප කවුරුත් මේ සූදානම් වෙලා සිටින්නේ. වස්සාන සමය පුරාවට අපේ වසල සූත්‍රය අරමුණු කරගෙන දේශනා 13ක් සෑම සෙනසුරාදා දිනකදීම සිදු කරන්නට යෙදුණා. මේ රැස් වී සිටින පින්නතුන් බොහෝ දෙනා ඒ සෑම සෙනසුරාදා සන්ධ්‍යාවකම දසනා බෞද්ධ මධ්‍යස්ථානයට හොද බැඳගෙන එකතු පාදා වෙලා ඒ තමන්ගේ ජීවිත තෘප්තිමත් කර ගන්නට තමන්ගේ සිත් සතන් තුළ උපදින කරදරකාරී සිටිවිලි රටාවන්ගෙන් මිදෙන්නට අවශ්‍ය දහම් කරුණු ජීවිතයට එකතු පාදා කරගත්තා. හැම සෙනසුරාදාවකම හරියට අර ක්ලිනික් එකට ගිහිල්ලා බෙහෙත් ගන්නවා වගේ මේ සිත පෝෂණය කර ගන්නට ජීවිතය ප්‍රබෝධමත් කර ගන්නට අවශ්‍ය ධර්ම සංග්‍රහයකින් ඔබ හැම දෙනාම තෝෂණය වුණා. බොහෝ අය අපිට පැවසුවා හාමුදුරනේ මේ වස් කාලේ තවත් දිග්ගැස්සෙනවා නම් අපි කැමතියි කියලා. තවත් ඒ බණ දිගට සතියන්තේ අහන්න තියෙනවා නම් ඒක අපට මාර මොරාල් එකක් කියලා ඒ වචන වලින් ඒ බොහෝ අය කීවා. ඉතින් අපි වසල සූත්‍රයේදී කතා කළේ බ්‍රෑන්ඩඩ් මිනිහෙක් වෙන විදිහ නේද? දැනට ඉන්න මනුෂ්‍යත්වය තාම කොලිටි මදි. තාම ඒ මනුෂ්‍යත්වය අපි හොඳ තත්යකට අප්ඩේට් කරගෙන අප්ග්‍රේඩ් කරගෙන නැහැ. ඒකේ ෆේලියර්ස් ගොඩාක් තියෙනවා. පහළ වෙන සිතුවිලි අපිව දවනවා, තවනවා, විඩාවට පීඩාවට පත් කරනවා. පේන දේවල් මුල් කරගෙන හැදෙන සිතුවිලි නාම රූපයන්, ඇහෙන දේවල් මුල් කරගෙන උපදින සිතුවිලි ඒ නාම රූපයන්, ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයෙන්ම හැදෙන ඒ සංස්කාරයන් සිතුවිලි. විටක අපි දවන ස්වභාවයක්, තවන ස්වභාවයක්, පීඩාවට පත් කරන ස්වභාවයක් තිබෙන බව අපි හැමෝම හඳුනාගත්තා. ඒ වගේම මේ දැවෙන තැවෙන ස්වභාවයෙන් මිදෙන්නට ඒ සිතුවිලි අතර හිර නොවෙන ඒ ගොඩනැගෙන සංස්කාරයන් තුල පැටලෙන්නේ නැති, දැඩිව ඒවා ග්‍රහණය කරගන්න නැති මනසක්, ස්වභාවයක් අපි තුල උපදවා ගන්නට අප විසින් දියුණු කරගත යුතු ආකල්ප, හැඟීම්, ඒ වගේම ඒ කුසල ධර්මයන් පිළිබඳව ඒ දේශනා මාලාව තුලදීම අපි කතා කළා. නමුත් පින්නතුනි අද අපි ඊට වඩා වෙනස් වූ මානයකටයි ඔබව රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේලාගේ ගුණයන් අනුස්මරණය කරමින්, ඒ බුදුගුණ ආවර්ජනය කරමින්, ඒ බුදුගුණ නැවත නැවත සිහිපත් කරමින් ඒ තුළින් ඇති කරගන්නා චිත්ත සමාධිය, ඒ තුළින් ඇති කරගන්නා සිතේ නිවුණු සැනසුණු බව කොහොමද අපි තුළ උපදින සංස්කාරයන්ගෙන් නිදහස් වීමට බලපාන්නේ? කොහොමද අපි තුළ හැදෙන ලෝකයන්ගෙන් එතර වීමට බලපාන්නේ කියන එක පිළිබඳව ටිකක් දැනුවත් කරලා, ඉන් අනතුරු ඒ බුදු ගුණයන් අපේ මනසේ වැඩෙන්නට ගැළපෙන ආකාරයට කාය කර්ම පවත්වන්නේ, වචී කර්ම පවත්වන්නේ, මනෝ කර්ම පවත්වන්නේ කොහොමද කියන එකත් ටිකක් දැනුවත් වෙලා
ඉන් අනතුරු අපි මේ අනුස්මෘති භාවනාව ආරම්භ කරමු. මම පෞගිය දේශන 13 ඇතුළතින් මතක් කළා අපේ පැරණි විහාර සංස්කෘතිය ගැන. විහාරයක් ඉදිකරද්දි අපේ ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙනවා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා වටේට ප්‍රදක්ෂිනා කරන්ඩ ප්‍රදක්ෂිනා මාලයක් ඒවට අත්තුරු සිදුරු නැතුව වර්ණවත් චිත්‍ර. එවැනි විහාරයක් කියන්නේ මොන වගේ තැනක්ද? ඒ විහාරයෙන් අප ගත යුතු වැඩේ මොකක්ද කියලා අපි ටිකක් කතා කළා. මතක තියෙනවද? මතක තියෙන අය අත උස්සන්නකෝ. එක්කෙනෙක්වත් නැද්ද? ඈ පොඩි හාමුදුරුවෝ. මට නිකන් මෙතනින් බැලලා ටොයිලට් යන්න හිතෙනවා වගේ පාරසිතවිල්ලක් පහළ වෙනවා. නැද්ද කුමාර මහත්තයා එක්කෙනෙක්වත්? දෙන්නේ තුන් දෙනෙක් මට පේනුන්නේ නැහැනේ. කොයි බාන්න උස්සන්න? දෙන්නයි තුන් දෙනයි. බොලේ මම බණ කියලා තියන්නේ බණ 13ක් පුටුවලටද? හරි අපි කතා කළා ඒ විහාරයක් කියලා කියන්නේ ලැබ් එකක්. මොකක්ද ඒ ලැබ් එක? සිතක් පරිේෂණය කරන ලැබ් එකක්. පරිේෂණාගාරයක්. ඔබ දන්නවා ලැබ් එකකට ගියාම ඒ බොහෝ ලැබ් තියෙනවා එයා කන්ඩිෂන් එහෙම කරලා. ඒ එයා කන්ඩිෂන් එක තිබුණේ නැත්නම් ඒක ඇතුලේ කරන පරිේෂණ හරියට කරන්න බෑ. පොද ඒක ඇතුලේ තියෙන දේවල් නරක් වෙනවා, කුණු වෙනවා, විනාශ වෙනවා. ඒ නිසා ඒකට ගැළපෙන උෂ්ණත්වයක් මේ පරිේෂණාගාරය ඇතුලේ තියාගන්නට ඕන. අන්න ඒ වගේ විහාරයක් කියලා කියන්නේ පින්නතුනේ බුදු කලා නිර්මාණයක් නෙවෙයි. ඒ කලා නිර්මාණය ඇතුලේ තියෙන්නේ ගවේෂණයක්. ඒ කලා නිර්මාණය ඇතුලේ තියෙන්නේ පරිේෂණයක්. කොහොමද මේ පරිේෂණය සිද්ධ වෙන්නේ? ඒ විහාරයක් ඇතුලට ගියාම ඔබ දකින චිත්‍ර ටිකක් තියෙනවා. මොනවද ඒ දකින චිත්‍ර? බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, බෝසත් සිරිතේ යම් යම් අවස්ථාවන්, ජාතක කතා වස්තුන්ගේ යම් යම් අවස්ථාවන්, සමහර වෙලාවට අපායවල දර්ශන, සතර අපායේ යම් යම් දර්ශන. අන්න ඒ සියලු සිතුවම් කරලා තියෙන්නේ පින්නතුනේ ඒ පරිේෂණාගාරය තුළට ඇතුල් වෙන පුද්ගලයාට ඒ චිත්‍ර නරඹමින් ඒ විහාර කර්මාන්තය බලමින් ඒවට කුසල් සිත් ඒවට විතක්ක ਵਿਚාර රාශියක් බුදු ගුණ නිමිති කරගෙන බෝසත් ගුණ නිමිති කරගෙන තමන්ගේ චිත්ත සංතානයන් තුළ උපදවා ගන්න. චිත්‍රෙන් චිත්‍රට පියමනින යෝගාවචරයා ඒ චිත්‍රයෙන් චිත්‍රයට බුදු ගුණ ආවර්ජනය කරනවා. බෝසත් සිතක තියෙන ගුණයන් ආවර්ජනය කරනවා. චිත්‍රයෙන් චිත්‍රයට රූප රාමයෙන් රූප රාමුවට ප්‍රදක්ෂිනා කරන යෝගාවචරයා ඒ බුදු ගුණයන් ආවර්ජනය කිරීම තුළ අන්න ඔහුගේ චිත්ත සංතානයේ නීවරණ ධර්මයන් සිතක් අවුලවන, සිතක් කලබල කරන, සිතක් අඳුරු කරන ඒ කලබලකාරී සිතුවිලි යටපත් වෙන්න පටන් ගන්නවා. අනේ කරදරකාරී නීවරණ ධර්ම යටපත් වූ මනසක් තිබෙන පුද්ගලයාට ඒ පරිේෂණාගාරය තුලදීම තමා තුළ තව තවත් ආයතන 6න් උපදින ලෝකයන් නාම රූපයන් හඳුනා ගැනීමේ පහසුව ඇති වෙනවා. අතීතයේ ආර්ය ශ්‍රාවකයන් බවට පත්වුණු රජවරු බෞද්ධ ඉතිහාසයේ විහාර කර්මාන්ත සඳහා රාජ්‍ය ධනය විශාල වශයෙන් වියදම් කළේ පින්නතුනේ නිකම්ම නෙවෙයි.
ගම්වල ජීවත් වෙන තමන්ගේ ආදරණීය රටවැසියන් චිත්ත පීඩාවන්ට අසහනකාරී මානසිකත්වයන්ට පත් වුණාම දුවගෙන ගිහිල්ලා ඒ සිත නිවා ගන්නට තැනක් තමයි ඒ විහාරය කියලා කිව්වේ. අපි උදාහරණයක් කතා කළා මතකද මන්දා අපි ওই නගරයක ඇවිදිනකොට මහා දැඩි ගිනි රශ්මිය තියෙන වෙලාවක ඒ ගිනි රශ්මිය බොහොම තද්දට පීඩාවට දැනෙනකොට මොකද කරන්නේ? මම කරපු දෙයක් තමයි මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ කරනවාද කියලා. මම ඉස්සර කරපු දෙයක් ඔය ළඟම තියෙන සුපර් මාකට් එකකට ගොඩ වෙනවා. බඩු ගන්නටම නෙවෙයි. අර තියෙන රස්නිය වැඩිකමට ටික වෙලාවක් ඒ එයා කන්ඩිෂන් එක ඇතුලේ රවුමක් කැරකුණාම අර තියෙන වෙහෙස විඩාව නැති වෙලා යනවනේ. ඒ නිසා ඒ වගේ තැන් වලට රිංගලා තියෙනවා. අන්න ඒ වගේ මේ ගිනි ගන්න ඇවිලෙන ආයතන 6 නිවා ගන්නට අපි ඇතුල් වෙන තැනක් තමයි පින්නතුනේ විහාර මන්දිරයක් කියලා කියන්නේ. මම ඔය පුංචි පැහැදිලි කිරීම ඔබට පැහැදිලි කරා. ඉතින් ඔය වටා බෞද්ධ කලාව නිවන් මඟ උනේ කොහොමද කියලා බොහෝ කරුණු කියන්නට තිබුණත් අපිට ඒකට හරි වෙලාවක් යෙදුනෙත් නැහැ. ඉදිරියේදීව කතා කරමු. නමුත් අද පින්නතුනි මම ඔබට දැනුවත් කරන්නට හදන්නේ ඈත අතීතයේ සිට අපේ බෞද්ධයන් තිලෝකුරු බුදු පියාණන් වහන්සේ අරමුණු කරගෙන විවිධාකාර වූ ආමිෂ පූජාවන් පවත්වුවා. ආමිෂ කියලා කියන්නේ ජීවත් වීමට අවශ්‍ය සිව්පසේ. මේ කය නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රත්‍යයන් තමයි ආමිෂය කියලා හඳුන්වන්නේ. අන්නේ කයක් නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ජීවිතය පැවැත්වීමට අවශ්‍ය ප්‍රත්‍යයන්ගෙන් සංග්‍රහ කරමින් බුදු පූජා කිරීම අපේ බෞද්ධයන්ට 아무තු දෙයක් අලුත් දෙයක් නෙවෙයි. මෙතන ඉන්න ඔබටත් ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් අද මම ඔබට මේ දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ පින්නතුනේ මේ ආමිෂ පූජාව හුදු පූජාවක්ම පමණක් නෙවෙයි. එය භාවනාවක්, එය විදර්ශනාවක් කියන එකයි. ඒ ගැන කරුණු ටිකක් ඔබට ඉදිරිපත් කිරීමට මම පොඩි සූත්‍රයක් අරගෙන තියෙනවා. මම ඒ සූත්‍රයේ තියෙන කරුණු ටික අනුසාරයෙන් කොහොමද මේ මල් පූජාව, කොහොමද මේ ගිලම්පස පූජාව, කොහොමද මේ බුද්ධ වන්දනාව නිවන් මඟ බවට පත් වෙන්නේ කියලා පැහැදිලි කරන්න. ඒ වගේම මේ නිවන කියලා කියපුවාම නිවනෙත් අවස්ථා 3ක් ගැන අපි පහුගිය කාලේ කතා කළා. හැමදාමත් අපි හොයපු අර අනාගත නිවන නෙවෙයි. මේ අකාලික බුද්ධ ශාසනයක් තුල කාලික නිවනක් හොයන්නේ නැතුව ඒ අකාලික බුද්ධ ශාසනය තුල අකාලික නිවනක් ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද කියලාත් අපි ටිකක් කතා කළා. නිවනේ අවස්ථා 3ක් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීම, හිත අවුලවන, සිත කලඹවන සිතිවිලි වල නිවෙන අවස්ථා 3ක් ගැන අපි කතා කරන්නට යෙදුණා. අපි මේ වඩන සෑම කුසලයක් තුළම අන්නේ කෙලෙසුන්ගේ නැත්නම් ආයතන 6න් උපදින ගිනි ගන්නා සිතිවිලි වල නිවීමක් අපිට සම්දිට්ඨිකව අකාලිකව දැනෙන්න ගන්නවා. අන්නේ නිවෙන සිතක ශාන්ත බව, ප්‍රණීත බව අත්දැකීම, එය හඳුනා ගැනීමත් මේ නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට වැදගත් වන්නේ කොහොමද කියලා අපි කතා කළා. වෙනතර එහෙමනම් අදත් අපි නිවන් දකිමු. සමුච්ඡේද ප්‍රහාණයට යන්න අපට බැරි වෙයි. නමුත් අපිට තදංග වශයෙන්, විස්කම්බනක් වශයෙන් ඒ ගිනි ගන්නා සිතේ නිවීම, ඒ ශාන්ත ප්‍රණීත
නිරාමිස සුවය අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක හිතක් වෙනකම් බලා ඉන්නට අවශ්‍ය නැහැ. කුසලයේ විපාකය අනාගතයේ ලැබෙනකම් බලා සිටින්නට අවශ්‍ය නැහැ. ඒ අකාලික කුසලයේ විපාකය අපට අද භුක්ති විඳින්නට පුළුවන්. පෙන්නතුනි අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙනවා මහා නාම සූත්‍රය කියලා සූත්‍රයක්. මහා නාම සූත්‍ර ගණනාවක් තියෙනවා. එක සූත්‍රයක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මම කෙටියෙන් මේ කතාව මතක් කරන්න. ඉද මහා නාම අරිය ශාවකෝ තථාගතං අනුස්සරති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති යස්මින් මහා නාම සමේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති නේවස්ස තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති න දෝස පරියුට්ඨිතං චිත්තං හෝති න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති උජ්ජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ උජුගත චිත්තෝකෝ පන මහා නාම අරිය ශාවකෝ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං පමුදිතස්ස ප්‍රීති ජායති ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති අයං උච්චති මහා නාම අරිය ශාවකෝ විසම ගතාය පජාය සමප්පත්තු විහරති සබ්භ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජෝ විහරති ධම්ම සෝතං සමාපන්නෝ බුද්ධානුස්සතින් භාවේති. පින්නතුනේ අද විදර්ශනා කරන සමහර යෝගාවචරයෝ විදර්ශනා කියපුවාම හිතන්නේ මේ ආනාපානයේ බැලිල්ල විතරයි. විදර්ශනා කියපුවාම හිතන්නේ ධාතු මනසිකාරයක්, බඩ පිම්බීමක්, හැකිලීමක් බැලිල්ලක්, වේදනාවන් දිහා බැලිල්ලක් විතරයි. ඔය සමහර විට බුද්ධානුස්සතිය, මෛත්‍රිය, ත්‍යාගානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වගේ ඒවා බොහොම පල්ලෙහා මට්ටමේ විදිහටත් හිතන අය, කතා කරන අය අපි සමාජයේ දැකලත් තියෙනවා. නමුත් පින්නතුනි මේ සූත්‍රය හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් අපිට පේන දෙයක් තියෙනවා. මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. යම් කලක ආර්ය ශ්‍රාවකයන් මේ තථාගත ගුණයන් අනුස්මරණය කරනවා නම් බුදුවරයෙක්ගේ ගුණයන් නැවත නැවත අනුස්මරණය නැවත නැවත සිහිපත් කරනවා නම්, හිතනවා නම්, විතක්ක කරනවා නම්, මනසිකාර කරනවා නම් නේවස්ස තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති න දෝස පරියුට්ඨිතං චිත්තං න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. අන්න ඒ පුද්ගලයාගේ හිතේ රාගය උඩට මතුවෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ හිතේ ද්වේෂය උඩට මතුවෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ හිතේ මමායනය අර තමා පොරක් වෙන්න හදනකම උඩට මතුවෙනවා, අඩු වෙනවා. පෙන්නතුනි මේ බුද්ධානුස්සතිය කියපුවාම ගොඩක් අය හිතනවා ඒ බුදු ගුණයක් වාක්‍යයක් හිතට අරගෙන ඒ වාක්‍ය නැවත නැවත හිතෙන් ජප කරන එක තමයි බුද්ධානුස්සතිය කියලා. උදාහරණයක් විදිහට බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූසේක. බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූසේක කියලා ඔය වගේ මොකක් හරි වාක්‍යයක් එහෙම නැත්නම් බුදු ගුණ නමයම හරි. ඉතින් ඒක බොහෝ අය විවිධ විදිහට ඒ අරමුණු ගන්නවා. ඒකේ කිසි වරදක් නැහැ. ඒ වගේ යම් අරමුණක් අරගෙන ඒක හිතෙන් ආවර්ජනය කිරීම, මතක් කිරීම, නැවත නැවත සිහිපත් කිරීමම තමයි අනුස්සතිය කියලා හිතාගන්න. නෑ පින්නතුනි, අනුස්සතියක් සම්පූර්ණ වෙන්න කාය කර්මයේ තියෙන්නත් ඕනේ, වචී කර්මයේ තියෙන්නත් ඕනේ, මනෝ කර්මයේ තියෙන්නත් ඕනේ. කොහොමද බුදු ගුණයක් වටා කාය කර්මයක් පවත්වන්නේ? කොහොමද බුදු ගුණ වටා වචී කර්මයක් පවත්වන්නේ? කොහොමද බුදු ගුණ වටා මනෝ කර්මයන් අපි සකස් කරන්නේ? අන්නේ කාය, වචී, මනෝ කර්මයන් ඒ බුදු ගුණ අරමුණු කරගෙන අපි තුල
උපද වැව්වා නම් අන්න ඒ පුද්ගලයාගේ සිතේ රාගය යටපත් වෙනවා. ඒ පුද්ගලයාගේ හිතේ දේශය යටපත් වෙනවා. ඒ පුද්ගලයාගේ හිතේ මමායනය ටිකක් යටපත් වෙනවා. පින්නතුනේ අපි අද මේ දස්සනාවේ මේ වගේ සත්බුදු වන්දනාවක් කරන්න ඕනෑ කියලා මං හිතන්නේ හිතුවේ මීට මාස කීපයකට උඩදී. ඒ මාස කීපයකට උඩදී මේක හිතපු තැන ඉඳලා ඒවට අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා. කතා කළා. සැලසුම් කළා. දේවල් සූදානම් කළා. මල් නෙළුවා, ගිලම්පස සකස් කළා, භාජන පිරිසිදු කළා, පිළිම වහන්සේලා සූදානම් කළා, මේ මණ්ඩප සකස් කළා, පරිස්කාර සූදානම් කළා. මේවට ඔබ නිකන් හිතලා බලන්න ඔබ මේ පහුගිය දවස්වල අපි දන්නා මේ දස්සනාවට නිතර එන යන අය මේ පහුගිය දවස් ටිකේ මං හිතන්නේ තමන්ගේ ගෙදර ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ. තමන් කාලද කියලා හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. තමන් හරියට නාගත්තද කියලා හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ තමන් වෙනුවෙන් පුද්ගලිකව වෙන් කරලා තියෙන සිතේ සිටිවිලි පහළවීම අපි බුදුවරයෙක් වෙනුවෙන් හිතන්නට යොදවුවා. ඒ වෙනුවෙන් අපි මල් එකතු කළා. ඒ වෙනුවෙන් අපි ගිලම්පස සකස් කළා. ඒ වෙනුවෙන් අපි දැහැත් සකස් කළා. ඒ වෙනුවෙන් පරිස්කාර සකස් කළා. ඒ වෙනුවෙන් පිළිම වහන්සේලා තැන්පත් කළා. ඒ වෙනුවෙන් මණ්ඩප සකස් කළා. ඒ වෙනුවෙන් මල් සැරසිලි කළා. ඒ වෙනුවෙන් දජපතා කෙල්ලුවා. ඒ වෙනුවෙන් ගලගෙදර ඉඳලා මේ මධ්‍යස්ථානයට එනකම් පාර සුද්ධ කරා. 26 වෙනිදා ශ්‍රම දානයක් කළා හැමෝම එකතු වෙලා විශාල වශයෙන්. ඒ ඔක්කොම බුදුවරයෙක් වෙනුවෙන් කළ කාය කර්ම නෙවෙයි. ඔබ මේ දේවල් කළේ චන්දිම හාමුදුරුවන්ට පේන්නද? උන්වහන්සේ මේ වැඩේ අපි ආවෙත් නැත්තම් උන්වහන්සේ අපිත් එක්ක තරහ වෙයි කියලාද? නෑ මං හිතන්නේ කවුරුත් මෙතන හිම නෙවෙයි. එහෙම නැතුව අපි මේ වැඩේට ගිය නැත්තම් දායකත්වයෙන් අයින් කරයි. හාමුදුරුවෝ අපේ පාංශකූලයකටවත් එන්නේ නැති වෙයි. පෙදානෙකටවත් එන්නේ නැති වෙයි. අපිට පිරිත් ටිකක්වත් කියන්නේ නැති වෙයි. එහෙම බැඳීමකින් නෙවෙයි ඔබ මේ කටයුත්ත කළේ. ඔබ මේ කටයුත්ත වටා එකතු පාදා වුණේ රැස්වීම් තිබ්බා. දේවල් බෙදා හදා ගත්තා. මෙහෙම කරමු කියලා කතා වුණා. දේවල් ඒක රාශී කළා. සියල්ල කාය කර්ම පෙන්නතුනි. ඒ සියලු කාය කර්මයන් ඔබ පවත්වුවේ බුදුවරයෙක් අරමුණු කරගෙන. බුදුවරයෙක් නෙවෙයි අත්‍තරම සත්බුදු රජාණන් වහන්සේලාම අරමුණු කරගෙන. එහෙනම් ඒ අරමුණු කරගෙන කාය කර්ම රාශියක් ඔබ පවත්වුවා. දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි සුමාන ගණනාවක්. ඒ වගේම ඔබ නිකම් බලන්න ඔබේ කෝල් හිස්ටරි එක. මෙතන මේ කටයුත්තට මූලික වෙච්ච බොහෝ අය මේ පූජාව වටා කොතෙක් නම් කතා කළාද? කොතෙක් දේවල් සැලසුම් කළාද සාකච්ඡා කළාද? මම එකයි කිව්වේ කෝල් හිස්ටරි එක පොඩ්ඩක් බලන්න කියලා. ඒ හිස්ටරි එකේ ඇති ඔබ කොතෙක් වෙලා මේ වැඩේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයෝ එක්ක කතා කළාද සාකච්ඡා කළාද කියන එක. ඒ වගේම මුණ ගැහුණාට පස්සෙත් මධ්‍යස්ථානයට එකතු වුණාට පස්සෙත් මොන තරම් දේවල් ඔබ කතා කළාද මේ වැඩේ සම්බන්ධයෙන්. ආයෙනම් ඒ සියල්ල වචී කර්ම. ඒ සියල්ල වටා ඔබ ගොඩනගා ගත්තේ බුදුවරුන් අරමුණු කරගෙන බුද්ධ ස්වභාවය අරමුණු කරගෙන කර්මයන් රාශියක්. ඒ වගේම මේ කටයුත්ත වටා ඔබ කරපු නිර්මාණාත්මක සිතිවිලි ඔබ ගොඩනගපු නිර්මාණාත්මක සිතිවිලි හිතපු දේවල් සැලසුම් කරපු දේවල් කොහොමද ගිලම්පස ටික හදන්නේ කොහොමද මල් සැරසිල්ල කරන්නේ කොහොමද ධර්ම දේශනාව කරන තැන ආසන පිළියෙල කරන්නේ කොහොමද මධ්‍යස්ථානය සරසන්නේ කොහොමද පිරිසිදු කිරීම කරන්නේ ඒ සියල්ල වටා ඔබේ සිත අනිවාර්යයෙන්ම බලගැන්වුණා සිතිවිලි රාශියක් පුඤ්ඤාභි සංඛාර රාශියක් ඔබේ සිත් සතන් තුළ ජනිත වුණා.
අද දවසේ උදේ ඉඳලා මේ ස්ථානයේ කාලය ගත කරපු ඔබ මෙතන බොහෝ අය කාලය ගත කළා. 26 වෙනිදා දවසේ ගොඩක් අය ශ්‍රමදාන කටයුතු වලට සහසම්බන්ධ වෙලා කාලය ගත කළා. තරහසිත මතු වුණාද? ඊර්ෂ්‍යාසාගත සිටිවිලි රාගසිත මතු වුණාද? වෛරී සිටිවිලි, ශෝකී සිටිවිලි, කලකිරුණු සිටිවිලි ඔබේ චිත්තසංතානයෙන් ඉහළට මතු වුණාද? නෑ. ඔබ channel එකක් subscribe කරලා තිබුණා. බුදු ගුණ අරමුණු කරගෙන. ඒ channel එකෙන් තමයි වීඩියෝස් ගොඩක් උඩට ආවේ. ඒ channel එකෙන් තමයි නොඑක් දේවල් උඩට මතුනේ. ඒ වටා තමයි ඔබ ක්‍රියා කළේ, කතා කළේ, හිතුවේ. එහෙනම් මේ channel එක ඔබ subscribe කරලා තිබුණු නිසා ඔබේ හිතාස්සෙන් රින් වල ආවේ නෑ උඩට මේ රාගසිත, ද්වේෂසිත. ඒ වගේම අපි ඕනෑම පින්කමක් කරද්දී මමයාව අතහැරලා දාලා මේ දේවල් කළ යුතුයි කියලා යම්කිසි අවබෝධයක දැන් ටිකක් ඉන්න නිසා ඒ මමයා ලොකුවට උඩට එන්නත් නෑ. කැපී පේන්න, මං එක දාගන්න, අනිත් අයට පේන්න, ස්පීකරෙන් නම කියවා ගන්න, හාමුදුරුවන්ගෙන් එක දාගන්න, එහෙම හිතලත් වැඩ කෙරෙන්න නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. අද එහෙමනම් ඔබේ මමයාව මතු වෙලත් නෑ. අද එහෙම තත්ත්වයක මේ පින්කම මේ කාලය ඔබ ගත කළා නම් අන්න ඒ කෙනාගේ සිතේ ස්වභාවය ගැනයි මේ මහා නාම සූත්‍රය කියන්නේ. රාගය, ද්වේෂය, මෝහය යටපත් වෙලා. අන්න ඒ කෙනාගේ සිත උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ. මහණෙනි, මේ මහා නාම ශාක්‍යය දේශනා කරනවා. තථාගතයන් වහන්සේගේ ගුණයන් අරමුණු කරගෙන උජුගත චිත්තං. මං ඒකයි කිව්වේ channel එක subscribe කරලා දැන් ඒ channel එකෙන්මයි වීඩියෝස් උඩට pop up වෙන්නේ. subscribe කරපුවා. අයනම් දැන් මේ වගේ කටයුත්තක් අපි කරන්න ඕනෑ කියලා හිත අරමුණු කරා එක දෙයකට. නා ඒ වටා ඔබේ සිත්වල ඔබ ජනිත කරගත්තේ මේ බුදුවරයෙක් පිළිබඳව අදහස්. මෙහෙමයි. මම මේ කියන දේශනාව අදට නෙවෙයි මම මේ ඇත්තටම දේශනා කරන්නේ. මොකද හේතුව මේ බණ ටික අහන ඔබ හෙටත් අපිත් එක්ක එකතු වෙලා මේ වගේ පින්කමක් කරයි. නමුත් අද සමහර විට ඔබ මේ අහන කතාව ජීවිතේ හාහා පුරා කියලා අහන කතාවක් වෙන්න ඇති. ඔය විදිහේ බුද්ධ වන්දනා කරන්න අපි දැනන් හිටියේ නෑ හාමුදුරනේ කියලා කියයි. පස්සේ. හරි. නමුත් අපි හෙට ඉඳලා මේ කුසල් සිත්ම හදාගෙන මේ විදර්ශනාවට බර වුණු සිතකින්ම බුද්ධ අනුස්සතිය වඩමු. මේ පූජාවන් සිද්ධ කරමු. ඒ විතරක් නෙවෙයි මම මේ ටික ඔබට කියලා දෙන්නේ. අද මේ කරන සත්බුදු වන්දනාව හෙට සිට ඔබේ නිවසේ සිදුවිය යුතු නිසා. මං කියන්නේ ඔබට නිවසට බුදු පිළිම 7ක් වඩම්මවලා මේ විදිහේ සත්බුදු වන්දනාවක් කරන්න කියලා. මම කියන්නේ ඔබ ගෙදර කරන බුද්ධ වන්දනාව අනුස්සති භාවනාවක් කරගන්න. ගෙදර කරන බුද්ධ වන්දනාව විදර්ශනාවක් තමාව දැකීමක් බවට පත් කරගන්න. අද එහෙමනම් කියනවා අන්න මේ ආර්ය ශ්‍රාවකයාගේ චිත්තය මේ අනුස්සතිය වඩන කෙනාගේ සිත උජ්ජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ. තථාගතයන් වහන්සේව අරමුණු කරගෙන බුදුගුණ අරමුණු කරගෙනම ඒකාග්‍ර වෙලා තියෙනවා. උජුගත චිත්තෝ කෝපන මහා නාම අරිය ශාවකෝ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. අන්න මේ සිත බුදුගුණ වෙතට අරමුණු වෙලා යොමු වෙලා මේ කාය කර්ම පවත්වන, වචී කර්ම පවත්වන, මනෝ කර්ම පවත්වන මේ ආර්ය ශ්‍රාවකයා ධර්ම අත්ථ වේදං ලබති ධම්ම වේදං. අර්ථ රසය ලබනවා, ධර්ම රසය ලබනවා. මොකද්ද මේ අත්ථ වේදං කියලා කියන්නේ? අටුවාවේ නම් තියෙන්නේ වෙනම අදහසක්. අටුවාවේ තියෙන්නේ පෙළ දහම ගැනත්, අටුවා ටීකාව ගැනත් දන්නාකම ආදී වශයෙන් කතාවක්. නමුත් පින්නතුනේ ඒක ඊට වඩා ටිකක් ගැඹුරු අදහසක්. මේ අත්ථ වේදං ධම්ම වේදං කියන්නේ. මේ අත්ථ වේදං කියලා කියන්නේ මේ හේතුඵල දහම දකින්නවා කියන එකයි.
ධම්ම වේදං කියලා කියන්නේ හේතුඵල ධම දැකීමට උපකාර වන ඒ සතර සතිපට්ඨාන මගේ යෝනිසෝ මනසිකාරයේ අප්‍රමාදී භාවය තමා තුළ තිබෙන බව දකිනවා කියන එකයි. දැන් මේ ආර්ය ශ්‍රාවකයා මේ නිවන් මගේ යන කෙනා මේ බුදුගුණ මෙනෙහි කරන්න බුදුගුණ වටා තමාගේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වන්න අන්න ඔහු තමා තුළ උපදින ලෝකයන්ගේ හේතුඵල දකිනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මොහොතින් මොහොත ආයතන හයෙන් උපදින ලෝකය ඉපදෙමින් විඳිනවා. ඒක මම කරන වැඩක් නෙවෙයි. මං කැමති විදියට සිදුවෙන දෙයක් නෙවෙයි. මගේ මනාපයෙන් හසුරුවන දෙයක් නෙවෙයි. නමුත් ලෝකය හේතුන්ගෙන් නිපදිලා ඒ හේතු නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ අර්ථය දැක දැකා ඒ සතුට භුක්ති විඳිනවා මේ ආර්ය ශ්‍රාවකයා. ඒ අර්ථය දකින්න ලෝකයේ ඇත්ත දකින්න ලෝකයේ හේතුඵල ක්‍රියාවලිය දකින්න උදව් වෙන ගුණධර්ම ටිකක්. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ ලෝකයේ දකින්නට අවශ්‍ය වෙන යෝනිසෝ මනසිකාරයක් අප්‍රමාදයක් නැත්නම් සරලවම කියවොත් අවදිමත් මනසක්, සතිමත් මනසක් මා තුළ පිහිටා තිබෙන ක්‍රම ගැන සතුටක් ප්‍රීතියක් මේ ආර්ය ශ්‍රාවකයා භුක්ති විඳිනවා. තමා මේ මාර්ගයේ යන බව, ඒ යමින් මේ ජීවිත ඇත්ත දකිමින් තියෙන බව ගැන ඔහු සතුටක් ලබනවා. ඊළඟට කියනවා ලබති ධම්මෝප සංහිතං පාමොච්ඡං පමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති. අන්නේ තමන් තුළ උපදින ලෝකයේ සමුදය වය දකිමින් ඒ උපදින ලෝකයේ තුළ බැසගන්න නැති අර අපි නිතර කතා කරනවා නච්ච කිංචි ලෝකේන උපාදීයති. ලෝකය සකස් වෙනවා හේතුන්ගෙන්, නාම රූපයන් සකස් වෙනවා හේතුන්ගෙන්. මනෝ පුබ්බංගමා ධම්මා මනස තුළ විවිධ මායාවන් නැවෙනවා. විඥාන මායාකාරයා විවිධ දේවල් මවනවා. නමුත් මේ මවන ලෝකයේ තුල නොරැඳී සිටින කෙනා අන්න ඒ නොරැඳෙනකම නිසා ඒ ලෝකයේ ග්‍රහණය කරගන්නේ නැති නිසා ඔහු තුලින් උපදින්න පටන් ගන්නවා ප්‍රීතියක්. ඔහු තුලින් උපදින්න පටන් ගන්නවා සුඛයක්, පස්සදියක්, කය සිත දෙකේම ප්‍රබෝධමත් බවක්. පියවන තරම් කතා කරලා තියෙන මේ මාර්ගයේ යන කෙනාගේ බ්‍රේන් එකේ නියුරෝන් සෙට් එක හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. හැපි හෝමෝන්ස් වැඩිපුර ස්‍රාවය වෙනවා. කෝටිසෝල් ලෙවල් එක, ඇඩ්‍රිනලින් ලෙවල් එක අඩු වෙනවා. අන්න ඒ වගේ ප්‍රතිඵල වශයෙන් ඒ පුද්ගලයාගේ කයෙත් මනසෙත් ප්‍රමුදිත තත්ත්වයක්, ප්‍රබෝධමත් බවක්, උද්‍යෝගිමත් බවක්, ප්‍රීති පාමුජ්ජයක් උපදින්න පටන් ගන්නවා. අන්නේ ප්‍රීති පාමුජ්ජයේ සුඛය භුක්ති විඳිමින් මේ බුදු ගුණය වඩන පුද්ගලයා සුඛිනෝ චිත්තං සමාධියති. යන්නේ පුද්ගලයාගේ සිත සමාධියට පත් වෙනවා. සුඛිනෝ චිත්තං බොහොම සුඛිතයි, සුවදායකයි, ශාන්තයි, කරදරයක් නෑ, නිවුණු සිතක්, සැනසුණු සිතක්. අන්නේ සුඛය, ඒ සමාධිගත බව. මොකද්ද සමාධිය කියලා කියන්නේ? මොකද්ද සම්මා සමාධිය? මේ ආර්ය ශ්‍රාවකයෙක් ලබන අර පංචස්කන්ධ ලෝකයේ තුල මොහොතින් මොහොත ලෝකයේ ඉපදුනත් ලෝකයේ තුල රැඳෙන්නේ. ලෝකයේ ඉපදෙයි. ලෝකයේ ඉපදෙන එක අපිට නවත්තන්න බෑ. ආයතන හය තියෙනකන් ලෝකයේ ඉපදෙනවා. නමුත් මේ ලෝකයේ තුල බැස ගන්න නැති, හිර වෙන්නේ නැති ස්වභාවය තමයි සම්මා සමාධිය. අන්නේ සමාධිය තුල ජීවත් වෙන කෙනා බොහොම සුවසේ වාසය කරනවා. ප්‍රශ්නේ, කරදරේ, ජීවිතයේ නොසිතූ දේවල් වලට මුහුණ දෙන්න වෙයි. ඊළඟ බොහොම අවිනිශ්චිත තත්වයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙයි. හැබැයි අර වලාකුළු එනවා යනවා. වලාකුළු අපි හදනවත් නෙවෙයි. අපි කැමති විදියට සකස් වෙනවත් නෙවෙයි. ඒවා යම් යම් හේතුන් නිසා සකස් වෙනවා. හැබැයි වලාකුළු පාවිලා යනවා. අන්න ඒ වගේ අපි තුල උපදින මේ සංස්කාර සිතුවිලි පාවිලා යන විදිය දකිනවා නම් අන්න එතනයි මේ සම්මා සමාධිය. එතනයි මේ සුඛිනෝ චිත්තං, මේ සුඛිත සිතක්
තියෙන්නේ. අතීතයක රැඳෙන්නෙත් නෑ. ආපු නැති අනාගතවල මැවෙන සිහින අස්සේ පැටලෙන්නෙත් නෑ. ගලන ගඟක් වගේ. කඩා හැලෙන දියැල්ලක් වගේ. දැන් ඒ සුඛිත භාවය අත්දකින මේ ආර්ය ශ්‍රාවකයා බුද්ධානුස්සතිය වැඩීමෙන් අයං උච්චති මහානාම ආර්ය ශාවකෝ විසම ගතාය පජාය සමප්පත්තෝ විහරති සබ්භ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජෝ විහරති ධම්ම සෝතං සමාපන්නෝ. අන්න ඒ පුද්ගලයා මේ ධර්ම ශ්‍රෝතයට වැටිලා එය අර සාමාන්‍ය ලෝකයා මේ සිතිවිලි වලින් සංස්කාර වලින් ඇහෙන පෙනෙන දැනෙන දේවල් වලින් උපදින සිතිවිලි අස්සේ දුක් විඳිද්දී පීඩා විඳිද්දී අන්න එවැනි සත්වයා අතර දුක් විඳින්නේ නැති පීඩා විඳින්නේ නැති පෙනෙනවා කියන ක්‍රියාවලිය නිසා වෙහෙසටපත් වෙන්නේ නැති ඇහෙනවා කියන ක්‍රියාවලිය නිසා වෙහෙසටපත් වෙන්නේ නැති දැනෙනවා කියන ක්‍රියාවලිය හිතෙනවා කියන ක්‍රියාවලිය තුල වෙහෙසටපත් වෙන්නේ නැති සුවසේ වසන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ධම්ම සෝතං සමාපන්නෝ කියලා කියන්නේ අන්න යා තව තවත් තමා තුළ උපදින ලෝකයන්ගේ සමුදය වය දකිමින් මේ විදර්ශනා මාර්ගය තුල ඉදිරියට තව තවත් ගසාගෙන යනවා ගමන් කරනවා කියන එකයි. පින්නතුනි බණ කියනවා නම් මේ සූත්‍රයෙන් වරුවක් කියුවේ හැකි. නමුත් පොය දවසේවත් කීමක බලන්න එන පොයටවත් ඈ ටිකක් වැඩිපුර මේකෙන්. නමුත් අද අපි මේ යොදාගෙන තියෙන කටයුත්තත් එක්ක ගොඩාක් ධර්ම දේශනාව දික් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ පැහැදිලි කළේ අද මේ කරන බුද්ධ වන්දනාව අපි ඔබට ආදර්ශයක් විදිහට මේ සිද්ධ කරන්න. මේ ආදර්ශමත් බුද්ධ පූජාව ඔබට සිද්ධ කරන්නේ හෙට ඉඳලා ඔබට නිවන් දැක දැකා ගෙදර බුද්ධානුස්සතිය වඩන්න. බුද්ධ පූජාව තියන්න. එහෙනම් මේ සූත්‍රයේ මහානාම සාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ බුද්ධානුස්සතිය වඩමින් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වන කෙනා නිවුණු සිතක සැනසීම අත්දකිනවා. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් ඒ කෙලෙසුන් සංසිඳීම තුල තියෙන සුවය භුක්ති විඳිනවා. එහෙමනම් හෙට ඉඳලා අපිත් පටන් ගමු. හවස බුද්ධ පූජාව තියන්නට මල් ටික නෙලන්න පටන් ගන්න තැන ඉඳලා ඒ ඔබ කරන්නේ කාය කර්ම. ඒ සඳහා කාත් එක්ක හරි කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඒ පවත්වන්නේ වචී කර්ම. ඒ වෙනුවෙන් මොනවා හරි හිතනවා නම් සැලසුම් කරනවා නම් ඒ මනෝ කර්ම. ඔය සියලු ක්‍රියා අස්සේ ඔබට පුළුවන් ඕනනම් තව දුරටත් යම් බුදු ගුණයක් ගැන ආවර්ජනය කරන්න. බුදුන් වහන්සේගේ චරිතාපදානයේ දේවල් ගැන ආවර්ජනය කරන්න. උන්වහන්සේගේ බෝසත් චරිතයේ ගුණයන් ගැන ආවර්ජනය කරන්න. අන්න ඒ දේවලුත් ආවර්ජනය කරමින් මේ ක්‍රියාවන් ඔබ සිද්ධ කරනවා නම් ඔබ වඩන කුසලය බලය දෙගුණ තෙගුණ වෙනවා. ඒ තුල ඔබ ලබන සමාධිය වඩා බලවත් වෙනවා. ඒ වගේම බෝධි පූජා තියෙනවා. ඒ වගේම ඔබ ව්‍යාරස්ථානයට දානය රැගෙන ඇවිල්ලා බුද්ධ පූජාදී කටයුතු ගිලම්පස පූජාදී කටයුතු සිද්ධ කරනවා. එනම් මතක තියාගන්න ඒ සියලු පූජාවන් භාවනාවක්. ඒ සියලු පූජාවන් අනුස්සතියක්. මම එකයි කිව්වේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. බොහෝ වෙලාවට අර පුංචි දරුවෝ වගේ අපි පොඩි ළමයෙකුට මැණිකක් අතට ලැබුණට ළමයට මැණිකේ වටිනාකම නැහැ. අන්න ඒ වගේ නිවැරදි ධර්මාවබෝධයක් නැතුව අපි බුදුන් වැඳලා ඇති ඕන තරම් මල් පූජා කරලා ඇති ඕන තරම් පහන් පත්තු කරලා ඇති ගිලම්පස හදලා ඇති අෂ්ටපාන පූජා තියලා ඇති ඕන තරම් හරියට අර පොඩි ළමයින්ගේ අතට මැණික් අහු වෙලා වගේ අගිය තේරෙන්නේ නැහැ. පුරුද්දට කළා සංස්කෘතියට ගරු කරලා අම්මා තාත්තා කරපු දෙයට ගරු කරලා අපි මේ දේවල් කළා. නමුත් පින්නතුනේ අපි මේ දේවල් අවබෝධයෙන් කරමු. දැනගෙන කරමු. මේ කුසලයේ තියෙන වටිනාකම හඳුනාගෙන මේ දේවල් කරමු. ආදී එහෙමනම් ඔබ හැමෝටම යෝජනා කරනවා ඒ බුදු පියාණන් වහන්සේ අරමුණු කරන සෑම පුද පූජාවක්ම මින් අනතුරුව
බුද්ධ පූජා, ගිලම්පස පූජා, බෝධි පූජා, කපුරු පූජා ඕන පූජාවක් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සියලු පූජාවන් තුල නිවන් දකින්න. අනාගත බුද්ධ ශාසනයක නෙවෙයි, මෛත්‍රී බුද්ධ ශාසනයක නෙවෙයි, අකාලිකව දැනෙන නිවන භුක්ති විඳින්න. අකාලිකව ඔබ තුළ උපදින ලෝකයන්ගේ ත්‍රිලක්ෂණය දකින්න, ඒ ලෝකයන්ගේ සමුදය වය දකින්න. ඒ ගැන තමන් වෙතට අවධානයක්, අවදිමත් භාවයක් පවත්වා ගන්න. හොඳයි පින්නතුනි, මම මීට වඩා මේ දේශනාව දීර්ඝ කරන්නේ නැහැ. ඉතින් අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කරන්නට යෙදුනා මේ සත්බුදු වන්දනාව අර්ථවත්ව වටිනා ආකාරයෙන් සිද්ධ කරන්නට අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලාට කඳුබොඩ සුමතිපාල සෙනසුන් අරණේ අරණ්‍ය වාසීව වැඩ සිටින මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේත් කළුතර ධම්ම විහාරී මෙහෙණින් වහන්සේත් අපි කළ ආරාධනයන් පිළි අරගෙන බොහෝම ගෞරවයෙන් මේ ඉදිරියේ තැන්පත් කරලා තියෙන සියලුම පුද පූජාවන් ලැබීමට අවශ්‍ය ඒ උපකරණ ආදිය පවා ඒ ආරණ්‍යයේ සිට රැගෙන අපේ මධ්‍යස්ථානයට වැඩම කරන්නට යෙදුණා. එතෙම උන්වහන්සේලාට මම ආරාධනා කළේ ඇත්තටම අප කාගේත් ගුරුදේව ගෞරවනීය ගම්පහ ප්‍රේමසිරි ලොකු ආමඳුරන් වහන්සේටත් දක්වන අසීමිත භක්ති ආදරයක් ගෞරවයක් වශයෙන්. මොකද අපේ මෙහෙණින් වහන්සේලා මා දැන හඳුනා ගත්තේ අපේ ගම්පහ ප්‍රේමසිරි ලොකු ආමඳුරන් වහන්සේගේ සෙවණේදී. මෙහෙණින් වහන්සේලා ලොකු ආමඳුරන් වහන්සේගේ සෙවණේ මං හිතන්නේ අවුරුදු 5-6ක් වැඩ වාසය කළා. උන්වහන්සේගේ සෙවණේ උන්වහන්සේ හරියට තමන්ගේ ආදරණීය පියෙක්සේ සලකාගෙන මේ මෙහෙණින් වහන්සේලා උන්වහන්සේගේ ගුරුහරුකම් ලබමින් මේ ශාසනික කිස සිද්ධ කළා. ඒ නිසා ඒ ගෞරවනීය ලොකු ආමඳුරන් වහන්සේගේ සෙවණේ හැදුණු අපේ ශාසනික සොහොයුරියන් පිරිසකට මේ වගේ උතුම් අවස්ථාවකදී ආරාධනා කරලා මේ කටයුත්ත විචිත්‍රවත්ව සිද්ධ කරගත්තොත් හොඳයි කියලා කල්පනා කළ නිසා තමයි අපි උන්වහන්සේලාට අද මේ දස්සනා බෞද්ධ මධ්‍යස්ථානයට ආරාධනා කළේ. මම මීට වඩා කාලය ගන්නේ නැහැ. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සුමතිපාල සෙනසුන් ආරණ්‍ය වාසී මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේට මින් ඉදිරියට මේ පූජාවේ කටයුතු ඔබත් සමග එකතු වෙලා සිද්ධ කරන්නට කියලා ඒ තුල ගොඩනැගෙන චිත්ත සමාධියත් එක්ක අපි ඒකාත්මික වෙමු. ඒ චිත්ත සමාධියෙන් උපදින ප්‍රීතිය සුඛය අපි භුක්ති විඳිමු. ඒ පූජාව තුල නීවරණ යටපත් වීමෙන් ඇතිවෙන සනසීම භුක්ති විඳිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය වූ මහා සංඝරත්නයන් අවසරයි. පින්වතුනි, මෙතෙක් වෙලා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ඔබ සියලුම දෙනාට කිව්ව කාරණා ටික දැන් අපි සූදානම් වෙන්නේ ප්‍රායෝගිකව මෙතනම අත්විඳින්න, අත්දකින්න, දැනගන්න, දැකගන්න. ඒ දේවල් සිද්ධ වෙන්න කලින් පූර්ව කෘත්‍යයක් විදිහට පුංචි කාරණා දෙකක් මතක් කරන්නම්. අපි ආපු සසරේ කාලය මෙතකයි කියලා කියා නිම කරන්න බෑ. පින්වතුනි, මට ඒ ආපු සසරේ කාලය මදි බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න, මතක් කරන්න. හැබැයි අපිට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා නැවතත් සසරේ සරි සරණයකින් මිදීම පිණිස බුදුගුණ සිහිපත් කරගන්න. මේ සසරේ අපි හිතට කයට සැප සනීප දැනෙනකොට වැටිලා ඕන තරම් යදාගන්න ඇති. ඒ නිසා ඇස් අරගන්න තියෙන මේ මොහොතේ ඇස් වහගෙන නිදාගන්න ලෑස්ති වෙන්න.
එපා අපරාදේ. ඕක තමයි සසරක් පුරාවට අපි කරන්නේ. බුදුවරු දැකලා ඇති, බුද්ධ පූජා තියලා ඇති, අපි වෙනුවෙන් පනවපු ආසන, පනවපු පින් ඇත්තෝ නිවන් දකිද්දී අපි ඇස් වහගෙන නිදා ගන්න ඇති. ඒ නිසා මේ නැවත මතක් කරනවා, ඇස් අරගන්න තියෙන මොහොත ඇස් වහගන්න එපා. දෙවෙනි කාරණේ, ඔබ සියලුම දෙනා ඇස් අරගෙන ඔබ හැම දෙනාටම මං හිතන්නේ ලැබිලා තියෙනවා මේ බුදු ගුණ බොහොම කෙටියෙන් ප්‍රමාණ කරන්න බැරි බුදු ගුණ වලින් අංශු මාත්‍ර ප්‍රමාණයක් මේ මොහොතේ ඇහෙන් දැක ගන්න, මසසින් දැක ගන්න පුංචි පොතක්, පොඩි ලියවිල්ලක් බොහෝ දෙනෙක්ට මේ වෙද්දි හම්බ වෙලා ඇති. ඉතින් ඔය ඇස් වහගන්න හිතෙනවා නම් ඇස් වහන්න නැතුව ඔය ඇස් දෙක මෙතෙක් කාලයක් ජීවිතේ එක එක පාට දැක්ක, පාට දකින්න නැති වෙලාවේ හීනෙන් හරි හීන දැක්ක ඇස් දෙක යොමු කරගන්න ඔය පොතේ තියෙන බුදුවරුන්ගේ ගුණ තියෙන වචනවලට. ඒ වචනවල තියෙන කළු සුදු පාට ටික හරි ඒකාකාරී කියලා හිතෙනවා නම් විස්සරහින් දිලිසෙන ස්වර්ණ වර්ණයෙන් බැබලෙන සත්බුදුරජාණන් වහන්සේලා ජීවමානව ඔබ සියලුම දෙනා ඉස්සරහා වැඩ ඉන්නවා කියලා හිතලා ඒ හිතෙන් මේ බුදුරජාණන් වහන්සේලා දිහා ඇස් දෙක යොමු කරන්න. ඔබේ මනසට බෑ කියලා හිතෙන පසුබහින ස්වභාවයක් එනවා නම් ඔබේ මනසින් මේ සත්බුදුරජාණන් වහන්සේලා පූර්වාංගම කරගෙන මේ පිටිපස්සෙන් පිටිපස්සට මේ අභ්‍යවකාශයේ මේ මැද අවකාශයකයි අපි අද බුදුරජාණන් වහන්සේලා වැඩම කරවලා තියෙන්නේ. මේ අවකාශයේ ඈතෙන් ඈතට මීට පෙර පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා ඔබගේ හිතින් දකින්න. මේ ආලෝක තිරයෙන් පිටිපස්සේ ඈතින් ඈතට මේ සසරේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. අපගේ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පහු කරගෙන ආපු බුදුරජාණන් වහන්සේලා 512024ක්. එතනින් එහාට බුද්ධ චරිතය කියවද්දි තියෙනවා ආදි කාලයේ හිටපු පූර්ව දීපංකර බුදුරජාණන් වහන්සේලා ගැන. මේ අපි දන්න දීපංකර තණ්හංකර බුදුරජාණන් වහන්සේලා නෙමෙයි. මනෝ ප්‍රනිදාන ගන්න කාලේ ඉඳන් හිටපු බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඉතින් අපි දන්නේ කොච්චර පොඩ්ඩද? ඒ වගේ අනන්ත අප්‍රමාණ අතීතයේදී පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලා මේ සියලු බුදුරජාණන් වහන්සේලාගෙන් පිටිපස්සෙන් පිටිපස්සට උන්වහන්සේලාගේ ශ්‍රාවක සංඝ සමූහය පරිවාර කරගෙන වැඩ ඉන්නා ඔබගේ හිතෙන් දකින්න හිත පසුබාන හැකිලෙන නිදා වැටෙන මොහොතක් එනවනම් එහෙම බුදුරජාණන් වහන්සේලා ඉස්සරහයි ඔබ සියලුම දෙනාට මේ ඉන්න මේ මොහොත ලැබිලා තියෙන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේලා ඉස්සරහයි ඔබ සියලුම දෙනාට මේ දකින්න සුදුසු, දකින්න ලස්සන, හඬ අහන්න ලස්සන, ගන්ධුව විඳින්න ලස්සන, රස විඳින්න සුදුසු, වටින හොඳ මනරම් පූජාවල් තියන්න ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව පින්වතුනි ආයි එන්නේ නෑ, එක ගඟක් දෙපාරක් හම්බ වෙන්නේ නෑ වගේ. ඒ නිසා ඇස් අරගන්න තියෙන මොහොත ඇස් අර ගැනීම පිණිසම යොදා ගන්න හැම දිනාටම ඉඩකඩ ලැබේවා කියලා අදිෂ්ඨානයක් කරගමු හැම දිනම. ඒ වගේම ඔබ සියලුම දෙනා ජීවිතේ අප්‍රමාණ ප්‍රමාණයක් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදී වශයෙන් බුදුගුණ සජ්ජායනා කරලා ඇති. අද දවසේ අපි වැඩිපුර අහලා නැති බුදුගුණ කිහිපයක් තමයි සජ්ජායනා කරන්න, සිහිපත් කරන්න අවස්ථාව උදා කරගෙන තියෙන්නේ. ඉතින් ඔය ලැබිලා තියෙන මුද්‍රිත පිටපතේ තියෙනවා පාලි භාෂාවෙන් ඒ ගාථා පාඨයන්, ඒ වගේම සිංහල භාෂාවෙන් ඒ ගාථාවන්ගේ සරල අදහස. ඉතින් ඔය හිත කොහේ හරි යනවා නම් නවත්ත ගන්න හිතෙනවා නම් නවතිනවා නම් නවත්ත ගන්න ඒ වචනවල, ඒ අදහසේ, ඒ අර්ථවල
මේ ගාතාවක් තේරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඒ වචනේ අදහස පැත්ත පොඩ්ඩක් බලන්න. අපිට අදහසින් එක පුංචි අංශු මාත්‍රයක් අර්ථ පටිසංවේදී වෙන්න සමහර විට මේ ලැබෙන්නේ ඉඩ වෙන්න පුළුවන්. ධර්මයක් දකින්න ඒ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙලා භව ගමන ඉක්මවන්න පෙන්ලා දුන්නු දහම දකින්න අවස්ථාවක් වෙන්න පුළුවන් මේ තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී හිත ඒකට සකස් කරගෙන හිතෙන් හරි කියවෙන වචනයක් තියෙනවා නම් වචනයත් ඒ සඳහාම යොමු කරගෙන මම මේ ලැබිලා තියෙන කය ඒ කටයුත්තට යොමු කරනවා කියලා කයත් ඒ සඳහා ඉතා පහසු ඉරියව්වකින් එළඹවලා පිහිටවාගෙන මේ පිරිකර තැම්පත් කරා වගේ තම තමන්ගේ කයත් තැම්පත් කරගෙන අපි සියලුම දෙනා ඒ බුදු ගුණ හැකි විදිහට මෙනෙහි කරගෙන සජ්ජායනාවට එකතු වෙලා ඒ ගුණ වලින් අංශු මාත්‍රයක් තමන්ගේ හිතෙන් ස්පර්ශ කරගන්න ඒ ගුණවල මොකද්ද මේ ගුණයක තියෙන්නේ කියලා ඒ ගුණය දැක ගන්න දැනගන්න හිත හදාගෙන මේ මොහොතේදී ඒ උත්තම ආර්ය මේ සම්බුද්ධ ශාසනයකම ලැබෙන බුද්ධානුස්සතියට මේ පූජාව ඔස්සේ යොමු වෙමු. සියලුම දෙනා එනම් සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් තුන් වතාවක් සාදුකාරයක් දෙන්න. ඒ උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැතුම වේවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තුප්ප සත්‍ය චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරංසි සමාවහන්තං අංකේරුහාභ මුදු කෝමල චාරුවන්නං වන්දාමි චක්කවරලක්ඛන මාදධානං සිද්ධං ජිනේන චිරකාල මතන්දිතේන යං භාවකෝ සමධි ගච්ඡති khේම මග්ගං යං කප්ප රුක්ක රුචිදාන මනීව භාති තං ධම්ම මග්ග මසමං පනමාමි නිච්ඡං සන්තින්ද්‍රියං සුගත සූනෝ වරං විසුද්ධං යං දක්ඛිනේය මතදං සුචි පුඤ්ඤ කෙත්තං තානේසිනං සරණ මුංචිත සබ්බ දුක්ඛං වන්දාමි සංඝ මනඝං සිරසා මහග්ගං සාදු සාදු සාදු. ඒ අප්‍රමාණ ගුණ ඇති සම්මා සම්බුද්ධ රත්නයට ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා ප්‍රත්‍යක්ෂ කොට නිර්වාණය සාක්ෂාත් කොට සියලු ලෝ සතහට නිවෙන්නට පෙන්වා දන්නා වූ අප්‍රමාණ ගුණේති ශ්‍රී සද්ධර්ම රත්නයට ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා දෙසූ උත්තම ශ්‍රී සද්ධර්මය දරාගෙන ධාරණය කරගෙන නිවෙන්නට සුපටිපන්න වුණා වූ ආර්ය මහා සංඝ රත්නයට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බලය අනන්තයි, අප්‍රමාණයි, අපරිමිතයි, අචින්ත්‍යයි. කෙර සිහිපත් කළා වූ පරිද්දෙන් පින්වත් ඔබ අප සියලුම දෙනා මේ සසරේ ආකාලය එකතු කරත් ඒ කාලය මැබුව විට
ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ ගුණකඳ සිහියට සිහිපත් කර නිමා කරන්නට. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ එක බුද්ධ ගුණයක් තමන්ගේ බුද්ධ කාලය තුළම කියා නිම කළත් කියා නිම කළ නොහැකි තරම් නම් ඔබ අප සියලුම දෙනාට මේ ලැබී ඇත්තේ ඒ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයන් එක අංශු මාත්‍රයක් මේ හිතට සමීප කරගන්න හිත තුළ ඒ බුද්ධ ගුණය වඩා වැඩි දියුණු කරගන්න ඒ ගුණය ස්පර්ශ කරගන්න. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ සම්මා සම්බෝධිය සමග වූ අවබෝධය ලෝකාවබෝධ සූත්‍රයේ සංක්ෂිප්ත කොට දේශනා කරනවා. සම්මා සම්බුද්ධත්වයත් සමග වූ අවබෝධයත් සමග බුදු ගුණ වශයෙන් ඊතා සංක්ෂිප්තව සියලු ලෝකය මනා ලෙස ප්‍රඥාවෙන් දැන සියලු ලෝකයේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැන දැක සියලු ලෝකයෙන් මනා ලෙසම විමුක්ත වී සියලු ලෝකයේ නොතවරී ආසන්නයටවත් නොපැමිණෙන්නට විමුක්ත වී සියලු ලෝකයේ කෙලෙස් යුද්ධයන් ජයග්‍රහණය කොට සියලු ලෝක ධර්මයන් අභිභවා ප්‍රඥාවෙන් යුතුව සියලු ලෝක ධර්මතාවයන්ගෙන් අත මිදී සියලු ලෝක ධර්මයන්ගේ පැටලීම් වලින් නිදහස් වී මනා ලෙසම විමුක්ත වී මනා ලෙසම මිදී පරම ශාන්ත වූ කිසිදු ආකාරයෙන් බයක් තැතිගැන්මක් නෝඩහැගැන්මක් දාහයක් තාපයක් නැති නිර්වාණ ශාන්තිය ස්පර්ශ කොට තුන් ආදුන් එවන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයයි මේ ලැබී තිබෙන්නේ. එවන් කෙනෙකුයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එවන් කෙනෙකුයි භව ගමන ඉක්මවන භව බැඳුම් බිඳ දමන අවබෝධයට පැමිණියේ. ඒ නිසයි උන්වහන්සේ බුද්ධ නම් වුණේ. ඒසසෝ භගවා බුද්ධෝ ඒ භාග්‍යටයි උන්වහන්සේ පැමිණියේ. ඒසසී හෝ අනුත්තරෝ එවන් නිර්භීත වූ සිසිලනයට පත් වූ උත්තමයකුයි බුද්ධ කියලා අපි ගැනගන්නේ දැකගන්නේ. සදේවක ලෝකයාට සියලුම සංසාර චක්‍රයෙන් අත මිදෙන්නට ධර්ම චක්‍රය පවත්වන කෙනෙකුයි අපි බුදුරජාණන් වහන්සේ කියලා දැනගන්නේ දැකගන්නේ. ඉතින් උන්වහන්සේ දාන්ත වී දමනය වී දමනය කරන සේක්ක උන්වහන්සේ ශාන්ත භාවයට පත් වී සමනය කරන සේක උන්වහන්සේ නිරයීමට පමනවන සේක උන්වහන්සේ සංසාර ඕඝය තරණය කොට තරණය කරවන සේක උන්වහන්සේ සියලු ලෝක සියලු සත්වයාට මග පින්වන සේක බුදුරජාණන් වහන්සේ එලෙසයි. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන් දන්න නොදන්න සෑම සියලු දෙනා අතර යමෙක් මේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණකඳ අංශු මාත්‍රයක් දැන දැක ඉතින් හිතින් කයින් වචනයෙන් නැවෙනවා නම් ඒ බුද්ධ ගුණයට ඒ සියලුම දෙනා එක් වී නමස්කාර කරන්නේ එකම ඒකීය වූ වබ්බත්වයකටයි බුදු ගුණයන්ටයි.
එවන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් සරණ යන එවන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය රුචි කරන එවන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශාසන ශ්‍රාවයට එක්වන ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් විදිහට මේ ඇහෙන් දකින්න ලැබී ඇත්තේ ඒ අප්‍රමාණ බුද්ධ ගුණයන් කැටි වුණු වචන. ඒ අප්‍රමාණ බුදු ගුණයන් තමයි මේ හිතේ මේ දරාගන්න ඉඩ ලැබිලා තියෙන්නේ. ඒ අප්‍රමාණ බුදු ගුණයන් අංශු මාත්‍රයක් නැවත නැවත හිතක් පාසා අත නොහැර ඍජුවම ඍජුගත කරගන්නවා මේ හිත ඒ ගුණයන් කෙරෙහි කියන අදහසින් යුතුව සියලුම දෙනා එකතු වෙලා මේ සජ්ජායනාව සිද්ධ කරමු. ඉතින් හැකිනම් සජ්ජායනාව සඳහා තමන්ගේ වචනයක් යොමු කරන්න. වචනය යොමු කරගත නොහැකිනම් හිත යොමු කරගන්න. ඉතින් හිතයි වචනයයි දෙකමත් යොමු කරගන්න පුළුවන් නම් ඔබ සෑම සියලු දෙනාටම ඍජුගත වෙන්න මේ ලැබුණු අවස්ථාව මග නොහැර ගන්නට අපි සියලුම දෙනා කෙරෙහිත් අප්‍රමාණ මෛත්‍රියෙන් යුතුව ඒ බුදුගුණ සිහිපත් කරන්න ආරම්භ කරමු. සාදු 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 තබ්බ ලෝකං අභිඤ්ඤාය තබ්බ ලෝකේ යථා තථං තබ්බ ලෝක විසංයුත්තෝ සබ්බ ලෝක අනුපයෝ සබ්බේ සබ්බා විභූධීරෝ සබ්බ ගන්තප්ප මෝචනෝ පුට්ටස්ස පරමාසන්ති නිබ්බානං අකුතෝ භයං ඒස කීනාසවා බුද්ධෝ අනීඝෝ චින්න සංසයෝ සබ්බ කම්මක්ඛයං පත්තෝ විමුත්තෝ උපධිසංඛයේ ඒසසෝ භගවා බුද්ධෝ ඒස්තීහෝ අනුත්තරෝ තදේව කස්ත ලෝකස්ත බ්‍රහ්මචක්කප්පවත්තයි ඉති දේවා මනුස්සාච යේ බුද්ධං සරණං ගතා තංගම්ම තං නමත්තන්ති මහන්තං වීත සාරධං දන්තෝ දමයතං සෙට්ඨෝ සන්තෝ සමයතං ඉසී මුත්තෝ මෝචයතං අග්ගෝ තින්නෝ තාරයතං වරෝ ඉති හේතං නමස්සන්ති මහන්තං වීත සාරධං සදේව කස්මින් ලෝකස්මින් නත්ථිතේ පටිපුග්ගලෝ අත්ථි සක්්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටිපුග්ගලෝ සබ්බා විභූමාරනුදෝ සබ්බත්තමපරාජිතෝ සබ්බත්ත මුත්තෝ අසිතෝ සබ්බං පස්සති චක්ඛුමා සබ්බ කම්මක්ඛයං පත්තෝ විමුත්තෝ උපධිසංඛයේ සෝ භගවා මයිහං සත්තා තස්ස රෝචේමි සාසනං ධීරස්ස විගත මෝහස්ස පභින්න කිලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස උද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි අකතං කතිස්ස තුසිතස්ස
වන්තලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරථී වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංකස්ස පභාසකරස්ස මානච්චිදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නිසභස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස khේමංකරස්ස දේවස්ස ධම්මට්ඨස්ස සංඋතත්තස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස ධෝනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි ඉති සත්තමස්ස අකුහස්ස තේ විජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ත භගවතෝ තස්ස සාවකෝ හමස්මි නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස ධෝනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි ඉසිසත්තමස්ස අකුහස්ස තේ විජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ත භගවතෝ තස්ස සාවකෝ හමස්මි අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස සතිමතෝ විපස්සිස්ත අනභිනතස්ස නොඅපනතස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි සම්මග්ගතස්ස ජායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි සන්තස්ස භූරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස වීතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි
තන්හච්චිදස්ස බුද්ධස්ස වීතධූමස්ත අනුපලිත්තස්ත ආහුනෙයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස යතුලස්ස මහතෝය සග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දශ බලධරස්ත චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 මේ දක්වා සිහිපත් කරන්නට යෙදුනේ අනන්ත අප්‍රමාණ අපරිමිත අචින්ත්‍ය වූ ඒ බුදු ගුණයන්ගෙන් අංශු මාත්‍රයක්. ජීවිතයේ මේ මොහොත ලැබී තිබෙන්නේ ඒ අංශු මාත්‍රයක් බුදු ගුණ මේ හිතට ළඟා කරගන්න. ඔබගේ ඇසින් ඒ බුදු ගුණ වචනයක් වචනයක් පාසා දැකගෙන ඔබගේ ඇසින් මසසින් මේ ඉදිරිපිට වැඩ වාසය කරන සත් බුදුරජාණන් වහන්සේලා දැකගෙන ඔබගේ මනසින් එක මොහොතක් යොමු කරගත්තා වූ මනසින් ඒ අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේලා පෙරදරි කොටගෙන වැඩ හිඳින ආකාරය දැකගෙන ඒ බුදුරජාණන් වහන්සේලා පරිවාර කොටගෙන ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල වැඩ සිටියා වූ මහා සංඝරත්නය වැඩ සිටින ආකාරය දැකගෙන ඒ බුද්ධාන්තරවල පහළ වුණා වූ සියලු පසේ බුදුරජාණන් වහන්සේලා ඒ බුද්ධ අන්තරවල වැඩ සිටින ආකාරය මනෝමය වශයෙන් දැකගෙන ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ මම මේ ආසනයක හිත ඒ බුදුරජාණන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණයටම ඍජුගත කරගෙන ඒ බුදු ගුණ සිතින් ස්පර්ශ කරන මොහොතක් පාසා හිත රාගයෙන් මිදෙද්දී, ද්වේෂයෙන් මිදෙද්දී, මෝහයෙන් මිදෙද්දී, සබ්බ්‍යාපජ්ජ වෙද්දී, ව්‍යාපාදයෙන් මිදෙද්දී, සුඛිත භාවයට පත් වෙද්දී ඒ සුඛිත වූ සිතින් යුතුව මේ සකස් කර ඇති සියලුම ඉෂ්ට කාන්ත මනාප රජනීය කැමැත්ත ඇතිවෙන්නට සුදුසු කාම උපසංහිත සියලුම අංග සම්පූර්ණ වූ පරිපූර්ණ වූ සුවිසුද්ධ වූ මధుර මනෝහර උත්කෘෂ්ඨ පූජාවන් සියලුම බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගනිමින් මේ සත්බුදුරජාණන් වහන්සේලා පෙරදරි කරගෙන පූජා කරන්නයි සූදානම් වෙන්නේ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය තැන් පටන් සියලු ලෝක සියලු සත්වයෝ මේ පූජාවන් තමන්ගේ දෑතින් සකස් කරලා දෝතින් පිරිනමන්නා හා සමානව පූජා කරගනිත්වා. ඔබ අප සියලුම දෙනා මනසින් දකින යම් ඒ පූජාවක් ඇත්නම් මනසින් මනෝමය වශයෙන් මවා විහිදුවා පූජා කරන්නට සුදුසු යම් ඒ මලක් ඇත්නම් මේ පූජා කර ඇති සමන් මල්, සුදු නෙළුම් මල්, එවැගේම නීල වර්ණයෙන්, පීත වර්ණයෙන්, ලෝහිත වර්ණයෙන්, ඕදාත වර්ණයෙන්, මාංජේෂ්ඨ වර්ණයෙන්, ප්‍රභාස්වර වර්ණ වලින්
ඒ බුදුරජාණන් වහන්සේලාගේ ෂඩ්ගණ රශ්මි මාලාවේ වර්ණයන්ගෙන් වර්ණවත් කොට සකස් කර පූජා කරන්නට යෙදුණු මේ සුගන්ධවත් මල් වලට අමතරව ඉතින් ඔබ දන්නා වූ යම් ඒ මලක් ඇතනම් දිව්‍ය ලෝකේ ඇති යම් ඒ පරසතු මලක පටන් අරගෙන මේ මනුෂ්‍ය ලෝකේ තුත්තිරි මල දක්වා ඔබ දන්න නොදන්න යම් ඒ පූජාවට සුදුසු යයි සිතෙන මලක් ඇතනම් මනෝමය වශයෙන් මැවි මැවි විහිදී ඒ සියලු බුදුරජාණන් වහන්සේලා විශේෂෙහි පූජා වෙත්වා පූජා වෙත්වා පූජාම වෙත්වා සාධු 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 ඒ මල් විකසිත වී ඇත්තාසේ මේ සිතත් දහම් දැනගන්නට බුදුරජාණන් වහන්සේලා පෙන්වා දුන්නා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දැන දැක ගන්නට හැම හිතක්ම විවෘත වේවා විකසිත වේවා එලෙසින්ම ඒ මල් නෙළූ තැන් පටන් මලකින් ඵලයක් හටගෙන පැවැත්මේ චක්‍රය බිඳී ගියාසේ සියලු දෙනාටද මේ මල් පූජාව සංසාර චක්‍රයේ අර සිඳලූ ඒ අරහං ගුණ ඇති බුදුරජාණන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණයන් හිතෙන් සිහිපත් කරගෙන සසර සක අර සිඳින දහම් සක හිතට ගෝචර කරගන්න මේ මල් පූජාව උපනිශ්‍රයක් වෙත්වා ඒ සඳහාම පළමුවත් දෙවනුවත් මේ සියලුම තැබූ මල් සහ නොතැබූ සියලුම මල්ද මනෝමය වශයෙන් මව මවා විහිදුවා පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා එලෙසින්ම සියලු රස කැටි කරගත්තා වූ ප්‍රනීත ලෙස සකස් කරගත්තා වූ මේ අෂ්ටපාන ගිලම්පස පූජාවන් සංසාර රෝගය දුරු කරගන්නට භව රෝගය දුරු කරගන්නට බුදුරජාණන් වහන්සේලා පෙන්වා දුන්නා වූ දහම් ඖෂධ ගුණ ඖෂධ ප්‍රත්‍ය කර ගැනීම පිණිසම මේ ගිලම්පස පූජාව උපනිශ්‍රයක් වෙත්වා ඒ සඳහාම මේ ප්‍රනීත ගිලන්පස පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා ඒ ලෙසින්ම සියලු බුදුරජාණන් වහන්සේලා දහම් දිය නැමැති සිසිල් දියෙන් සියලු ලෝකයේ සිත් සතන්හි රාගගිනි ද්වේෂගිනි මෝහගිනි නිවාලූයේ යම්සේද ඒ සිසිල් ගුණ ඇති සිසිල් පැන් පූජා කරමින් මේ සියලු සිත්වලත් රාගගින්න නිවාගන්නට ද්වේෂගින්න නිවාගන්නට මෝහගින්න නිවාගන්නට දහම් වැසි වසිනා කල්හි සියල්ලෝ අනාශ්‍රවයෝ වෙත්වා යමෙක් පශ්චිමක වෙත්නම් ඔහුද සෝවාන් වෙත්වා යන ඒ උතුම් බුද්ධ අධිෂ්ඨානයන් මල් පල ගැන්වී හැම හිතකටම ඒ දහම් සිසිලස වෑහේවා මේ සියලු සිසිල් පැන් ඒ සඳහාම බුදුරජාණන් වහන්සේලා විශේෂෙහි පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා ඒ ලෙසින්ම සියලු බුදුරජාණන් වහන්සේලා අවිද්‍යා අන්ධකාරයන් දුරු කරන්නට විද්‍යාවේ නැන පහන් දල්වාලමින් සියලු ලෝක සත්වයාට අවිදු අඳුරෙන් මිදෙන්නට මෝහාන්ධකාරයන් දුරු කර ගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ ආලෝකය තෙන්වා දෙමින් ඇස පහල කරගන්නට නැන පහල කරගන්නට ප්‍රඥාව පහල කරගන්නට විද්‍යාව පහල කරගන්නට ආලෝකය පහල කරගන්නට දෙසූ ඒ සදහම් ආලෝකයෙන් හැම හිතක්ම ආලෝකමත් වෙත්වා මේ සියලු පහන් පූජාවෝ ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ මහා ඥානාලෝකය හමුවේ පූජා කරමි
පූජාම වෙත්වා. සංසාර අඳුරෙන් අත මිදෙන්නට හැම හිතටම ඒ ශ්‍රී සද්ධර්මයේ ආලෝකය ලැබෙත්වා. හැම හිතක්ම අඳුරෙන් මිදෙත්වා නිවෙත්වා. ඒ සඳහාම මේ සියලුම ආලෝක පූජාවෝ උඩින් යටින් වටින් සකස් කළ සියලුම ආලෝකයෝ තැබුවා වූ නොතැබුවා වූ සියලුම ආලෝකයෝ දන්න නොදන්න සියලුම ආලෝක පූජාවෝ මැවි මැවී විහිදී තැබුවාසේම මනෝමය වශයෙන්ද පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. එලෙසින්ම සියලු බුදුරජාණන් වහන්සේලා සිත කය වචනය සංවර කරගන්නට පෙන්වා දුන් යම් ඒ සීල ගුණයකින් සීල සුගන්ධයකින් සිත් සතන් සුගන්ධවත් කළේ යම්සේද එලෙසින්ම නැවෙන සුවඳින් සෑම සිතක්ම සුවඳවත් වේවා. ඒ සඳහාම මේ නිවි නිවි යන සුගන්ධයෝ සියලු බුදුරජාණන් වහන්සේලා හමුවෙහි එකම සුගන්ධ පූජාවක් ලෙස පූජා කරමි. පූජාම වෙත්වා. මේ ජීවිතය තුළ මේ සසර තුළ මා විසින් අනන්ත අප්‍රමාණ වූ සුගන්ධයන් ගන්ධයන් දැන දැක ගන්නට ඇති. මනාපදායී වෙන්නට ඇති. ආග්‍රහණය කරන්නට ඇති. ඒ සියලුම සුගන්ධයන් අතරින් පූජාවන්ට නිසි වූ සියලුම ඉෂ්ට වූ පූජාවන් සියලුම ඉෂ්ට වූ සුගන්ධයන් ඒ මහා සීල සුගන්ධය හමුවේ එකම පූජාවක් ලෙස පූජා කරමි. පූජාම වෙත්වා. සියලු සුගන්ධ පූජාවෝ තැබූ පූජාවන් මෙන්ම නොතැබූ පූජාවෝද මේ මොහොතේ පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. ඒ ලෙසින්ම සියලු රසයන් කැටිකොට මధుර ලෙස මනෝහර ලෙස සකස් කරන්නට යෙදුනා වූ උත්කෘෂ්ඨ ලෙස රස කැටි කළා වූ උතුම් බුදුරජාණන් වහන්සේලා දෙසූ ධර්මයේ රසය හිත තුළට කැටි කර ගැනීම පිණිසම මේ සකස් කළ චතු මధుර පූජාවන් සියලු බුදුරජාණන් වහන්සේලා විශේෂෙහි පූජා කරමි. පූජාම වෙත්වා. බුදුරජාණන් වහන්සේලා දෙසූ දහම් රසය චතුරාර්ය සත්‍ය නැමැති ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ රසය මේ සිතින් ස්පර්ශ කරන්නට ඒ තුලින් සියලු දාහගිනි නිවා ගන්නට මේ චතුමදුර පූජාවෝ සියලු බුදුරජාණන් වහන්සේලාට පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. එලෙසින්ම ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛ පද්මයෙන් දේශනා කරන්නට යෙදුනා වූ ඒ දහම් දැන දැක යම් තාක් සිත් නිවුනේද ඒ නිවුණු සිත්වලින් තවත් බොහෝ සිත්වලට නිවීම ගෙන දෙන සද්ධර්මය පෙන්වා දෙන්නට ඉඩහසර ලැබුණේද ඒ මහා ධර්මය ප්‍රත්‍ය කර දුන්නා වූ ධර්මයේ උතුම් ඇසුර ලබා දුන්නා වූ ධර්මයේ සමීප භාවය ලබා දුන්නා වූ මහා ගුණය සිහිපත් කරගෙන සියලු බුදුරජාණන් වහන්සේලා විශේෂෙහි මේ දන්තෞෂධ දැහැත් සියල්ලම එකම පූජාවක් ලෙස පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. ඒ වගේම සංසාර චක්‍රයෙන් අත මිදෙනු පිණිස පරිහරණයට මෙතෙක් ජීවිතය තුළගෙන යම් තාක් රූප තිබෙන්නට ඇති, යම් තාක් ශබ්ද තිබෙන්නට ඇති, යම් තාක් ගන්ධයන් සුගන්ධයන් තිබෙන්නට ඇති, යම් තාක් රසයන් තිබෙන්නට ඇති, යම් තාක් ස්පර්ශයන්
යම් තාක් මනසින් දුටු ධර්මයන් තිබෙන්නට ඇති. ඇස කන නාසය දිවකය මන කියන්නා වූ ආයතනයන්ගෙන් පරිහරණය කළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන්නා වූ මේ ආරම්මණයන් මෙතෙක් පරිහරණය කළා. නමුත් සසර ගමනෙන් මිදෙන්නට පැවැත්ම නිමා කර ගන්නට පරිහරණය කරන්නට පරිෂ්කාර ලෙස බුදුරජාණන් වහන්සේලා පෙන්වා දුන්නා වූ ඒ උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහියට සිහිපත් කරගෙන මේ ලැබුණු ජීවිතය තුළ ඒ අරි අටඟි මඟ පරිහරණය පිණිස මේ අෂ්ට පරිෂ්කාරයෝ උතුම් බුදුරජාණන් වහන්සේලා හමුවෙහි පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. පූජා කරමි. පූජාම වෙත්වා. සිත සකස් කරගත්තා වූ සෑම සිතටම නිර්වාණය පිණිසම උපනිශ්‍රයක් වෙත්වා. සිතින් කයින් වචනයෙන් මේ සිදු කරගත් සියලුම පුණ්‍ය ශක්තිය ලෝකෝත්තර නිර්වාණ මාර්ගය පිණිසම ඒ ශාන්ත ප්‍රණීත කෙලෙස් වූප සමය පිණිසම ඒ වූප සමයෙන් සියලු සිත් සතන් නැවත කෙලෙස් හට නොනගින තැනට ගෙන යන නිවන පිණිසම හේතු වාසනාම වෙත්වා. සාධු සාධු සාධු. මේ සියලුම කටයුතු වලදී සිතින් කයින් වචනයෙන් යම් වරද ප්‍රමාද දෝෂයක් දැන දැන හෝ නොදැන සිදු වී සිදු කර ඇතිනම් වරද ලෙස දැන දැක නැවත සිදු නොකරන්නට ප්‍රඥාව මුදුන්පත් වෙත්වා යන අදහසින් සියලුම දෙනා එක්ව තෙරුවන් කමා කර ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. සාධු සාධු සාධු. මෙතෙක් සිහි කළා වූ ඒ උතුම් බුද්ධ ගුණයන් අනන්තයි අප්‍රමාණයි අපරිමිතයි අචින්ත්‍යයි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා දෙසූ ධර්මයේ ගුණ අනන්තයි අප්‍රමාණයි අපරිමිතයි අචින්ත්‍යයි. ඒ අනන්ත අප්‍රමාණ වූ අපරිමිත වූ අචින්ත්‍ය වූ ගුණයන් කෙරෙහි යම් කෙනෙක් ප්‍රසාදයක් ඇති කරගන්නේ නම් ඒ විපාකයත් අනන්තයි අප්‍රමාණයි අපරිමිතයි අචින්ත්‍යයි. ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ධම්මා අචින්ත්‍යා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. සාධු සාධු සාධු.